Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද තමයි මගේ ඩුබායි වල day 2 එක. ඉතින් මං උදේම නැගිටලා මෙන්න මේ විදියට රෙඩි වුණා. So අපි බලමු අද දවසේ plans මොනවද කියලා. මෙයා මෙතන මේකප් දානවා. Hi. අපි අද රෙඩි වෙලා ඉන්නේ උදේම යනවා බර්ජ් khalifa. ඊට පස්සේ කොහෙද යන්නේ? ඩුබායි මෝල් එකටත් යනවා. එහෙනම් අපි එතනදි හම්බෙමු. See you guys. ඊට කලින් අපිට breakfast එක ගන්න යන්න තියෙනවා. එහෙනම් breakfast එක අරගෙන අපි යමු ඒ පැත්තට. අපි දෙන්නට රෙඩි වෙන්න ගොඩක් වෙලා ගියපු නිසා මට මෙතන ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මෙන්න මේ දේවල් තමයි මම උදේ breakfast එකට ගත්තේ. මේ ටිකත් අරගෙන අපි දැන් යන්න පිටත් වුණා අපේ first location එකට. මං කලින් කිව්වේ බර්ජ් khalifa තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩුබායි මෝල් එකට. ඉතින් මෙතනින් තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ බර්ජ් khalifa එකට. මෙතන ටිකක් දිග ගමනක්. මොකද අද ගොඩක් queue එක හිටියා. සහ මේක යනවා ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් යන අතරමඟ මම කියන්නම් ඔයාලට බර්ජ් khalifa එක ගැන විස්තර ටිකක්. ඉතින් මේක තමයි දැනට ලෝකේ තියෙන ලොකුම බිල්ඩින් එක. මේකේ උස මීටර 828ක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ෆ්ලෝර්ස් තියෙනවා 148ක්. ඉතින් මේක ඇතුලේ තියෙනවා apartments, ඊට පස්සේ hotels, ඊට පස්සේ offices මේ වගේ ගොඩක් දේවල් මේ බිල්ඩින් එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපි යන්නේ මේකේ 124 ෆ්ලෝර් එකට. ඉතින් ඒකේ තියෙනවා observation deck එකක්. ඒ විතරක් නෙමෙයි 125 ඊට පස්සේ 48 කියන ෆ්ලෝර්ස් දෙකේ තියෙනවා. ඉතින් මේ 124 කියන ෆ්ලෝර් එක බලන්න යන්න ටිකට් ප්‍රයිස් එක වෙනවා සාමාන්‍යයෙන් UAE 180ක් 90ක් වගේ තමයි. ඉතින් මං කලින් කිව්වා වගේ මෙතන ලොකු queue එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. අපි ටිකට්ස් අරගෙන ඊට පස්සේ අපිව මෙතනින් චෙක් කරලා තමයි ඇතුළට යවන්නේ. එතනින් ඇතුළට ගියාට පස්සෙත් වැඩේ ඉවර වෙන්නේ නැහැ. තව ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. යනවා ඉවරයක් නම් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ගිහිල්ලා අපිව වැටෙන්නේ ලිෆ්ට් එකක් ගාවට. ඉතින් ඒ ලිෆ්ට් එකේ තමයි අපි 124 කියන ෆ්ලෝර් එකට යන්නේ. මෙතනත් ලොකු queue එකක් තියෙනවා. ඉතින් මේ ලිෆ්ට් එක ගොඩක්ම ස්පීඩ් ලිෆ්ට් එකක්. ඉතින් විනාඩි ගාණක් ඇතුළත 124 වෙනි ෆ්ලෝර් එකට ඉක්මනටම යනවා. සෝ දැන් අපි මේ ලිෆ්ට් එක ඇතුළට නැගලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොච්චර ඉක්මනට මේක යනවාද කියලා. මේකේ අර පොඩි අර ෆ්ලයිට් එකේ එක්ස්පීරියන්ස් එකක් එන්නේ කන් දෙක අඟුල වැටිලා. අන්න ඒ වගේ පොඩි එක්ස්පීරියන්ස් එකක් එනවා. මෙන්න මෙතන ඔයාලට ස්ක්‍රීන් එක බැලුවොත් පෙනෙයි කොච්චර ඉක්මනට ෆ්ලෝස් ටික යනවද කියලා. ඉතින් පොඩි වෙලාවක් ඇතුළත අපි ආවා 124 වෙනි ෆ්ලෝර් එකට. ඉතින් මෙතන එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා අපි දැන් බලමු. මෙතනින් එළියට ආවම පුදුම තරම් ලස්සනයි. ඒ එක්ස්පීරියන්ස් එක වචන වලින් විස්තර කරන්න හරිම අමාරුයි. අපි දැන් ඉන්නේ 124 වෙනි ෆ්ලෝර් එකේනේ. ඉතින් මම අර කලින් කිව්වේ මේක ඔබ්සර්වේෂන් ඩෙක් එකක් කියලා. ඒ කියන්නේ මෙතන වටේටම තියෙන ටෙරස් එකක්. මෙතනින් බැලුවම view එක මාරම ලස්සනයි. ඩුබායි ස්කයිලයින් එකම පේනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම වීඩියෝ කරපු ක්ලිප්ස් ටික. ඉතින් වීඩියෝ වල පේනවටත් වඩා මෙතන view එක ලස්සනයි. මම වීඩියෝස් අරන් තිබුණේ මෙච්චරයි. මොකද මම ෆොටෝස් ගත්තා. මෙතන view එක එන්ජොයි කරපු නිසා ගොඩක් වීඩියෝස් අරගෙන නැහැ. ඉතින් එතන ඒ ටික ඔක්කොම බලලා අපි ඇවිදගෙන ආපහු ඉස්සරහට ආවා. එතකොට මෙතන තියෙනවා තව ලස්සන ෆොටෝ ලොකේෂන්ස්. ඉතින් අපිට ෆොටෝස් ගන්නත් පුළුවන්. නැත්නම් මෙතන මේගොල්ලොත් අපිට ෆොටෝස් අරන් දෙනවා.
ඒ ෆොටෝස් අපිට මෙතනින්ම ප්‍රින්ට් කරලා ගන්න පුළුවන්. තව මෙතන තිබ්බා ගිෆ්ට් අයිටම්ස් ගන්න ෂොප් එකක්. ඉතින් මේ හැම එකේම ප්‍රයිසස් ගොඩක් වැඩි. මොකද මෙතන තිබ්බ හැම තැනින්ම ෆොටෝස් ගහලා අන්තිමට මේ ෆොටෝස් ටික ගන්න ඕන නිසා අපි මෙතනින් ප්‍රින්ට් කරලා ගත්තා. එක ෆොටෝ එකයි ප්‍රින්ට් කරලා දුන්නේ, අනිත් එක අපිට ඒගොල්ලෝ ෂෙයා කරනවා. හැබැයි ඉතින් මේකට ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් වගේ ගියා. ඉතින් ඇත්තටම ගාණ ගොඩක් වැඩි. ගාන වැඩි වුණාට දැන් ඉතින් අරන් ඉවරයිනේ. ওই ටිකත් අරගෙන අපි අර පුරුදු විදියටම ඔන්න ලිෆ්ට් එකේ පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආවට පස්සේ ටගාලා කරේ පොඩක් රීෆ්‍රෙෂ් වුණා. ඊට පස්සේ දැන් ගොඩක් බඩගිනි. ඒ වුණාට දැන් අපි ඉන්නේ ඩුබායි මෝල් එකේ. ඉතින් මේකේ shops තියෙනවා 1200ක් වගේ. මම ඉතින් කොහෙ ගියත් කැමති මැක් එකට යන්න. මොකද ලංකාවේ මැක් එක නැති නිසා. ඒ නිසා ටක් ගාලා මේ ටිකත් බලාගෙන යන ගමන් මැක් එක පැත්තට ගිහිල්ලා ලන්ච් එක ගත්තා. ඉතින් ඉක්මනට ලන්ච් එක අරගෙන මම යනවා මේ මෝල් එකේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. අපි දැන් මේ බැලුවේ ඩුබායි මෝල් එක ඇතුලේ තියෙන වෝටර්ෆෝල් ඒට්‍රියම් එක. මේක ඉතින් ගොඩක් ෆේමස් තැනක්. ඕකත් බලලා අපි මෝල් එකෙන් එළියට ආවා. මොකද අපේ නෙක්ස්ට් ලොකේෂන් එකට යන්න අපිට හොදනම් පරක්කුයි. ඉතින් ටක් ගාලා අපි හොටෙල් එකට ඇවිල්ලා චේන්ජ් කරගෙන ඔන්න දැන් රෙඩි වෙලා ඉන්නේ ඊළඟ ලොකේෂන් එකට යන්න. ඉතින් මේ ඩුබායි આવොත් ඊළඟට යන්න නැත්තුවම බැරි තැන. ඉතින් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න මෙහෙ එන්නම ඕනේ. ඉතින් ඔයාලා ගෙස් කරන්න බලන්න යනකම් අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ වාහනේ තමයි අපේ ගමන යන්නේ. එතකොටත් ඔයාලට හිතා ගන්න පුළුවන් කොහෙද යන්නේ කියලා. ඉතින් හවස් වෙලා නිසා view එකත් හරිම ලස්සනයි. ලස්සන වටපිටාවත් බලාගෙන අපි මෙන්න මේ විදියට ගමන ස්ටාර්ට් කරා. ටිකක් දිග ගමනකට පස්සේ ඔන්න අපි අපේ ලොකේෂන් එකට ආවා. ඉතින් බැලුවම ඔයාලට අයිඩියා එකක් එනවා ඇති. ඩුබායි එනවා කිව්වම මම ආසාවෙන්ම හිටියේ ඩෙසර්ට් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මේ එක්ස්පීරියන්ස් එක අපිට ලංකාවේ ගන්න බැහැනේ. මෙතනට ආවම මට ඉස්සෙල්ලාම ඕන වුණා මෙන්න මේ ස්කාර්ෆ් එක බැඳ ගන්න. ඉතින් ඕක බැඳ ගන්නකම් සීකල්පනාවක් තිබුණේ නැහැ. කොහොම හරි ඔන්න මේ විදියට ඒක ගැට ගහලා දුන්න අපිට. මොකද ඒක තනියම ගැට ගහ ගන්න ටිකක් අමාරුයි. මෙම වහනවට වඩා ඒක ඕපන් කරලා හොඳයි කියලා හිතුණා. ඒ නිසා මම ඒක ඕපන් කළාම තියාගත්තා. අපි යනවා ඉස්සෙල්ලාම මෙන්න මෙතන තියෙනවා බයික් වගේක් පදින්න. මේ බයික් එක අපිට ඩෙසර්ට් එකේ පදින්න පුළුවන්. ඒක මරු එක්ස්පීරියන්ස් එකක්. මම මේක හොඳටම එන්ජොයි කරා. ඉතින් ඔන්න ඒ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ අපි ආවා තව අලුත් වැඩකට. මේකට කියන්නේ ඩූන් බෑෂින් කියලා. ඉතින් මේකෙදි වෙන්නේ වෙහිකල් එක ඩ්‍රයිව් කරන කෙනා ඕෆ් රෝඩ් ඩ්‍රයිව් කරන්නේ වැලි කඳු උඩින්. ඉතින් වැලි කඳු උඩට ගිහිල්ලා ආයෙත් පල්ලෙහාට වේගෙන් එනවා, වංගු ගන්නවා, එක්සයිටින් විදිහට තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මෙතනදී අර රෝලර් කෝස්ටර් එක්ස්පීරියන්ස් එකක් ගන්නවා වගේ පොඩි ෆීලිං එකක් තියෙනවා.
නම් මරු විනාඩි 30ක විතර රයිඩ් එකකට පස්සේ වාහන ඔක්කොම ටික මෙන්න මෙහෙම එක තැනකට එකතු වෙනවා. ඊට පස්සේ අපිට මෙතන ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න ඔක්කොම දේවල් පුළුවන්. ඒ ටික වුණාට පස්සේ අපිව ඉතින් ආපහු අපේ ඊළඟ තැනට එක්කන් යන එක තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් අපි මෙතනත් ලස්සන වීඩියෝස් ෆොටෝස් ගත්තා. ඔන්න ඉතින් දන්නේම නැතුව හවස් වෙලා දැන් අපිට තියෙන්නේ අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න. ඉතින් මෙතන අපි හොඳටම එන්ජොයි කරා. ඉතින් ඊළඟට යන්න තියෙන්නේ මේ වගේම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනකට. ඒ තමයි ඩෙසර්ට් සෆාරි කැම්ප් එක්ස්පීරියන්ස් එක. දැන් ඉතින් අපි එතනට යන්න තමයි යන්නේ. යන අතරමඟ මට හම්බුණා මෙන්න මේක. මේක කොකනට් වෝටර්. මෙහි මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. එකක් දීලා දැන් ඉතින් අපි මේ යන්නේ අපේ නෙක්ස්ට් ලොකේෂන් එකට. ඉතින් කැම්ප් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ මෙතනදී අපිට බාබිකියු ඩිනර් එකක් තියෙනවා. ඒකේ අරබික් ෆුඩ්ස්, ග්‍රිල් මීට්ස් ඒ වගේ දේවල් තියෙන්නේ. ඊට අමතරව මෙතනදී අපිට බෙලි ඩාන්ස් බලන්න පුළුවන්, ෆයර් ෂෝ, කැමල් රයිඩ්, ඊට පස්සේ හෙනා පේන්ටිං මේ වගේ ගොඩක් දේවල් තියෙන තැනකට තමයි ඊළඟට අපි යන්නේ. මෙතෙන්ටත් ලොන්ග් ඩ්‍රයිව් එකක් තිබුණා. ඔන්න දැන් අපි අපේ ලොකේෂන් එකට ආවා. ඉතින් මේ වගේ තැන් අපි එද්දිත් ගොඩක් දැක්කා. ඒ කියන්නේ හැම තැනම මේ වගේ ලොකේෂන්ස් තියෙනවා කැම්ප් එක්ස්පීරියන්ස් ගන්න. අපි එනකොටත් මේක ගොඩක් ස්ටාර්ට් කරලා තිබුණේ. ඉතින් මෙතනත් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. මේ යාළගේ ට්‍රැඩිෂනල් ඩාන්ස් ඉවෙන්ට් එකක් යනවා. ඉතින් අපි මෙතනට එද්දී ටිකක් පරක් වුණානේ. දැන් මට හොඳටම බඩගිනි. ඉතින් මේ ඩාන්ස් එකත් බලාගෙනම මම බුෆේ එක පැත්තට ගිහිල්ලා කෑම බෙදා ගන්නවා. බලමු මං ඩිනර් එකට මොනවද ගත්තේ කියලා. ඉතින් ගොඩක් වෙරයිටිස් තිබ්බට මම ඩ්‍රින්ක්ස් වලට කෝක් එකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ දේවල් තමයි මම ඩිනර් එකට බෙදාගත්තේ. ගොඩාක් රෑ වෙලා කාන්තාරයක් මැද්දේ මේ වගේ ලස්සන ඩාන්සින් ඉවෙන්ට්ස් බලාගෙන ඩිනර් එක මම හොඳටම එන්ජොයි කරා. ඒ අතරේ අපි හැමෝම ආස බෙලි ඩාන්ස් ඉවෙන්ට් එකකුත් මෙතන තිබුණා. මම දැන් ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා. ඉතින් බෙලි ඩාන්ස් එකෙන් පස්සේ ලස්සන ෆයර් ෂෝ එකක් තිබුණා. Pop up right up on you, my friend. Don't stop, mommy, drop it right up on me. So hot, I like the block and this thing. And what else? I see the steam rising off you while you fanning yourself. Inhale, exhale, when you got. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කැම්ප් එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ.
ඊට පස්සේ අපි කෙලින්ම හොටෙල් එකට ආවා. එතකොට වෙලාව රෑ 8ට වගේ ඇති. හයි අපි අපි අද කොහෙද ගියේ? අපි අද රිසර්ච් එක ඉවර කරා බර්ජ් ඛලීෆා ගියා. ඩුබායි මෝල් එක බැලුවා. ඉතින් ඔක්කොම ඉවර වෙලා දැන් අපි හොටෙල් එකට ඇවිල්ලා ආයෙ චේන්ජ් කරගත්තා. දැන් අපි යනවා පොඩි shopping පාරක් දාන්න. එහෙනම් අපි බලමු මොනවද තියෙන්නේ මොනවද ගන්න කියලා. එහෙනම් එතන හමු. බයි. ඉතින් ඇත්තටම මහන්සිය බලන්නෙත් නැතුව මේ විදිහට එළියට ආවේ හෙට දවසේ ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. ඒකට ටයිම් එක ඉතුරු කරගන්න තමයි රෑ මේ විදිහට shopping කරන්නේ. මොකද අපේ හොටෙල් එක ළඟම තියෙනවා ග්‍රීන් හවුස් කියලා මෝල් එකක්. ඉතින් ඒකෙන් අපිට ඕන ගොඩක් දේවල් ගන්න පුළුවන් කියලා මේ යාළුවෙක් කිව්වා. සෝ ඉතින් අපි මහන්සිය බලන්න නැතුව මෙතනට ආවා. මෙතනින් අද shopping කරනවා වෙන කොහෙවත් යන්නේ නැහැ. shopping කරන වීඩියෝස් නම් මම ගත්තේ නැහැ. මොකද හැබැයි මම ඔයාලට අයිඩියා එකක් ගන්න කියන්නම්. ඩුබායි වල ටැක්ස් එක නැති නිසා මෙහි බඩු හැම දෙයක්ම ගොඩක් ලාභයි. ෆුඩ් අයිටම්ස් වල ඉඳලා හැම දෙයක්ම. ඒ නිසා හිතුවට වඩා ගොඩක් මෙතන shopping කරා. ඊට පස්සේ අපි ඉතින් කෙලින්ම ආවේ හොටෙල් එකට. මොකද ගොඩක් මහන්සි මේ වෙලාවේ. කොච්චර මහන්සි වුණත් රූම් එකට ගියාට පස්සේ ආපහු පොඩි බඩගින්නක් ඇවිල්ලා පොඩක් එළියේ ඇවිදින්න යද්දි අපිට හම්බුණා මෙන්න මෙතන පොඩි කඩයක් තිබුණා ලංකාවේ වගේ. ඉතින් මෙතනින් Nescafe එකක් මම ගත්තා. ඒකත් එක්ක තව සමෝසා තිබ්බා. මෙතන හිටියේ ඉන්දියන් කෙනෙක්. ඉතින් එයාත් අපිත් එක්ක ගොඩක් කතා කරා. අපි හිතුවා ඉස්සෙල්ලාම ලංකාවේ කියලා පොඩක් ෆේස් කට් බලද්දි මෙතන උණු උණුවෙන් සමෝසා කාලා අපි කොෆි බිව්වා. ඊට පස්සේ පොඩි chat එකක් දාලා ඉතින් අද දවස ඉවර කරා මෙන්න මේ විදියට. දැන් වෙලාව පාන්දර 4:00යි. shopping කරලා කාලා පොඩක් ඇවිදලා ඔය ඔක්කොම ටික කරා. ඉතින් දැන් තමයි නිදාගන්නේ. ආයෙත් හෙට උදේම නැගිටින්න ඕනේ. මොකද හෙට උදේ ඉඳලා ලොකු ටූර් එකක් තියෙනවා. එහෙනම් next video එකෙන් ඉක්මනටම හම්බෙමු. See you guys. Bye bye.